අපි හැමෝම අනුන්ට ආදරය කරන්න, අනුන්ව විශ්වාස කරන්න හරිම දක්ෂයි. එහෙම නේද? හැබැයි අපි අපිටම ආදරය කරනවද? අපේ ආත්ම විශ්වාසය කොයි වගේද? අන්න ඒ ගැන තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ. එහෙනම් SL Happy Moment with Dilo YouTube channel එකට ඔයාලා ගොඩක් ආදරයෙන් එකතු කර ගන්නවා. ලස්සන ඇඳුමක් ඇඳත් මේක මට කැතයිද කියලා ඔයාට හිතෙනවද? කවුරු හරි මොනවා හරි කිව්වොත් ඒක හිතේ තියාගෙන දවස් ගණන් ඔයා අඬනවද? මට කිසි දෙයක් බෑ, මම ලස්සන නැහැ කියලා ඔයා කණ්ණාඩිය ඉස්සරහට ගිහින් අඬලා තියෙනවද? අපි හැම වෙලේම කරන්නේ Facebook, Instagram එකේ ඉන්න අයගේ ලස්සන ෆොටෝ දැකලා අපේ ජීවිතය ඒ අය එක්ක සසඳලා දුක් වෙන එක. මේ හැම දෙයකටම හේතුව එකම එකයි. ඒ තමයි අපි අපිටම ආදරය නොකිරීම සහ අපේ ආත්ම විශ්වාසය බිඳුවටම වැටිලා තිබීම. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේකෙන් ගොඩ එන්නේ කියලා. මුලින්ම self love නැත්නම් තමන්ට ආදරය කරන්න පටන් ගන්න. ඒක ආත්මාර්ථකාමීකමක් නම් නෙවෙයි. මේ දේ මම අද ඔයාලට පියවර දෙකකින් පැහැදිලි කරන්නම්. පළවෙනි පියවර තමයි ඔයාගේ අඩුපාඩු එක්කම ඔයාව බාර ගන්න. මේ ලෝකේ කිසිම කෙනෙක් පර්ෆෙක්ට් නැහැ. ඔයා කළු වෙන්න පුළුවන්, මහත් වෙන්න පුළුවන්, කොට වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ මුළු විශ්වයටම ඔයා වගේ ඉන්නේ ඔයා විතරයි. දෙවැනි පියවර තමයි සරල දේවල් වලින් සතුටු වෙන්න. ඔයා ආස කෑමක් කන්න, ලස්සන සින්දුවක් අහන්න, නැත්නම් හවසට තේ එකක් බොන ගමන් ඔයා වෙනුවෙන්ම විනාඩි 10ක් වෙන් කරන්න. අනුන්ව සතුටු කරන්න කලින් තමන් සතුටින් ඉන්න ඉගෙන ගන්න. මීළඟට වැදගත්ම දේ තමයි confidence. එහෙමත් නැත්නම් ආත්ම විශ්වාසය කියන්නේ. ජීවිතේ එන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න ශක්තිය ලැබෙන්නේ මෙන්න මෙතනින්. කවුරු හරි ඔයාට ඕක ඔයාට කරන්න බෑ කිව්වොත් ඒක ඔයාගේ දක්ෂතාවයේ අඩුවක් නෙවෙයි. ඒක ඒ කියන කෙනාගේ සීමාව. අනුන්ගේ විවේචන ඔයාගේ ඔළුවට ගන්න යන්න එපා. ඔයාට වැරදෙන්න පුළුවන්. වැටි නැගිටින්නත් පුළුවන්. හැබැයි හැම වැටීමක්ම ඔයාව ශක්තිමත් කරන පාඩමක් කරගන්න. කණ්ණාඩිය ඉස්සරහට ගිහින් කෙලින් බලලා ඔයාටම කියන්න, මට මේ දේ පුළුවන්, මම මේ දේ කරනවාමයි කියලා. ඉතින් අද ඉඳන්ම ඔයාට ආදරය කරන්න පටන් ගන්න. ඔයාට ආදරය කරද්දී මුළු ලෝකයම ඔයාට ආදරය කරන්න පටන් ගනීවි. ඔයාගේ ජීවිතේ හැම තප්පරයක්ම සතුටු මොහොතක් කරගන්න පුළුවන් වෙන්නේ ඔයාටම විතරයි. එහෙනම් අද වීඩියෝ එක ඔයාගේ ජීවිතේට පුංචි හරි වෙනසක් වුණා කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. තවත් කෙනෙක්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ලස්සන සතුටු පිරුණු දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. පරිස්සමෙන් ඉන්න. ආදරේ හැමෝටම.